Science for Life. යකඩ විකාදනයට අවශ්‍ය සාධක පරීක්ෂා කරන්න තමයි අපි යන්නේ. අපි මෙතනදී යකඩ විකාදනයට ජලය අවශ්‍ය වෙනවයි කියන එක. විශේෂයෙන්ම මේකදී වායුගෝලයේ ජල වාෂ්ප තමයි සහභාගී වෙන්නේ විකාදනයේදී. ජලය හෝ විශේෂයෙන් වායුගෝලයේ ජල වාෂ්ප තියෙනවනේ මේ ජල වාෂ්ප අවශ්‍ය වෙනවද කියන එක බලන්න යන්නේ. ඒ සඳහා අපි ජලයේ රහිත පරිසරයක් නිර්මාණය කරනවා. එහෙම නැත්නම් මෙතනදී විශේෂයෙන්ම වායුගෝලයේ තියෙන ජල වාෂ්ප ඉවත් කරගන්න ඕන. ඒ සඳහා විශේෂයෙන් පාවිච්චි කරනවා මෙන්න මේ කැල්සියම් ක්ලෝරයිඩ්. මේ තියෙන කැල්සියම් ක්ලෝරයිඩ් මේක අපි වාතයට විවෘතව තිබ්බහම දැන් අපි මේ දැන්ටත් අරන් තියලා ටිකක් වෙලා අපිට දැන්ටමත් පේනවා ඇති මේ තෙත් වුණු ගතියක්. අපිට තව ටිකකින් බලන්න පුළුවන් මේක හොඳටම වායුගෝලයට විවෘතව තියෙද්දි මොකද වායුගෝලයේ තියෙන ජල වාෂ්ප උරාගෙන මේ කැල්සියම් ක්ලෝරයිඩ් නිර්ජලීයව තියෙන ලවණය සජල ලවණය බවට පත් වෙනවා. ඒ නිසා ජල වාෂ්ප පුරා ගන්නකොට මේක තෙත් වෙන බව අපිට දකින්න ලැබෙයි. ඒ නිසා අපි මේකෙදි මේ පරිසරයේ අපි මේ නලය තමයි යොදාගන්නේ. ඒතර මේ නලයේ තියෙන ජල වාෂ්ප ටික ඉවත් කරගන්න මේකට අපි යොදනවා කැල්සියම් ක්ලෝරයිඩ්. කැල්සියම් ක්ලෝරයිඩ් යොදලා අපි මෙන්න මෙහෙම හොඳින් පිරිසිදු කරගත්ත ඇන දෙකක් සවි කරලා තියෙන මේ ඇබේට. එතකොට මේකේ හොඳින් පිරිසිදු කරගත්ත මේ ඇන දෙක සවි කරලා මේ ඇබේට අපි බලන්න යන්නේ මේ නලයට සවි කිරීම කරනවා. සවි කරලා අපි හොඳින් වායු රෝධනය කරලා මේක තියලා තියෙනවා. එතකොට මේ නලයේ ඇතුළත තියෙන කැල්සියම් ක්ලෝරයිඩ් නිසා වායුගෝලයේ තියෙන ජල වාෂ්ප ටික යා උරා ගන්නවා. ඒතර වායු මේ ඇතුළත කොටස, ඒ කියන්නේ නලයේ ඇතුළේ කොටස. නලයේ ඇතුලේ වායු ඒ කොටසේ රැඳිලා තියෙන ජල වාෂ්ප වායුගෝලයේ තුල මේ කැල්සියම් ක්ලෝරයිඩ්ට පුළුවන් උරා ගන්න. එතන මේ කැල්සියම් ක්ලෝරයිඩ් පිසින් ඒක උරා ගත්තාම මේ යකඩ ඇනේ මේ ඇතුළත තියෙන කොටස් වලට ජල වාෂ්ප ලැබෙන්න ක්‍රමයක් නැහැ. අපි ඒ නිසා මේ වටේටත් වායු රෝධනය කරන්න ග්‍රීස් ටිකක් ගාලා මේක තියන්න ඕන නිරීක්ෂණය ගන්න. ඊට පස්සේ දවස් කීපයකට පස්සේ තමයි අපිට නිරීක්ෂණය බලන්න වෙන්නේ. එකවරම මල බැඳීම කියන්නේ ෂණිකව සිදුවන රසායනික විපර්යාසයක් නොවන නිසා නිරීක්ෂණ ගන්න අපිට ටිකක් වෙලා යයි. ඒතර අපි එහෙම දැන් සමාන තත්ත්ව ලැබෙන විදිහට ඇතුලේ සහ පිටත සකස් කරලා තියෙනවා. පිටත තියෙන එක යාට ප්‍රශ්නයක් නැහැ, ජල වාෂ්ප ලැබෙන්න පුළුවන්. ඇතුළත අපි එක් සාධකයක් ඉවත් කරලා තියෙනවා. අනිකුත් සාධක සියල්ල සමානයි. අපි ඒ නිසා එක විදිහට මැන දෙක දෙපැත්තේ රඳවලා තියෙන්නේ. මේ ඇතුළත ජල වාෂ්ප ඉවත් කරන්න අපි කැල්සියම් ක්ලෝරයිඩ් යොදලා තියෙනවා. මුලින් අපි තිබ්බ කැල්සියම් ක්ලෝරයිඩ් මේ වෙනකොට තෙත් වෙමින් පවතින බව. මොකද වායුගෝලයේ ජල වාෂ්ප උරාගෙන යා මේ විද්දි මේ කැල්සියම් ක්ලෝරයිඩ් තෙත් වෙලා තියෙනවා. මොකද යාට තියෙන විශේෂ හැකියාව තමයි වායුගෝලයේ තියෙන ජල වාෂ්ප ටික මේ කැල්සියම් ක්ලෝරයිඩ් උරා ගැනීම පවතිනවා. උරාගෙන සජල ලවණයේ බවට පත් වෙනවා. මේ විදිහට අපි කැල්සියම් ක්ලෝරයිඩ් යොදලා සකස් කරගත්ත නලී ඇබේ වටා වායු රෝධනය කරගන්න ඕනේ. ඒ සඳහා අපිට ග්‍රීස් වගේ දෙයක් තවරන්න පුළුවන්. වායු රෝධනය කිරීම සඳහා කරලා අපිට මේ ඇටෝම දින කීපයක් තියන්න වෙනවා නිරීක්ෂණේ බලන්න. ඒත් බලන්න යන්නේ ඇතුළත ජල වාෂ්ප ඉවත් කරගන්නවා කැල්සියම් ක්ලෝරයිඩ් වලින්. ඒතර ජල වාෂ්ප රහිත පරිසරයේදී මේ යකඩ ඇන මල බැඳීම කොයි විදිහට සිදු වෙයිද? වගේම ජල වාෂ්ප ලැබෙන මේ කොටස් වල යකඩ ඇන මල බැඳීම කොයි විදිහට සිදු වෙයිද කියලා ඒකට අපිට බලන්න පුළුවන්. අපි හදපු ඇටවුම සතියක් විතර තියලා දැන් අපි බලන්න යනවා මල බැඳීම කොයි විදිහට සිද්ධ වෙලා තියෙන්නේ කියලා. මේ අපි මල බැඳීම සඳහා ජලය අවශ්‍යයි කියන එක තහවුරු කරගන්න. මල බැඳීම සඳහා ජලය අවශ්‍ය වෙනවද කියන එක තහවුරු කරගන්න හදපු ඇටවුම අපි කැල්සියම් ක්ලෝරයිඩ් තමයි දාලා තියෙන්නේ ජල වාෂ්ප පුරා ගන්න. ඒතර දැන් මේ අපි බැලුවොත් එහෙම වාතයට විවෘතව තියෙන ඇන. ඔලකට බලන්න පුළුවන් මල බැඳීම සිද්ධ වෙලා තියෙනවා.
මලකඩ ඇවිල්ලා බැඳිලා තියෙනවා. මොකද ඒවා වාතයට විවෘතව තියෙන්නේ. ඒකට අවශ්‍ය කරන සාධක ලැබෙනවා. ඒතකොට දැන් මේක ඇතුළත අනිකුත් සාධක තියෙනවා. ඒ කියන්නේ වාතය තියෙනවා. දැන් බාහිර තියෙන ඇන වලටත් වාතය ලැබෙනවා. ජල වාෂ්පත් ලැබෙනවා වායු ගෝලයේ. නමුත් මේ ඇතුළත කොටස් වල අපි ජල වාෂ්ප ඉවත් කරගන්න. කැල්සියම් ක්ලෝරයිඩ් දැම්මම ඔබට පේනවා ඇති මේ ඇන මල බැඳීමක් සිද්ධ වෙලා නැහැ. තා පිරිසිදුව තියෙන අපිට උනක් ගලවලත් බලන්න පුළුවන්. වඩාත් හොඳින් තහවුරු කරගන්න පුළුවන් ගලවලා පරීක්ෂා කරලා බලන්න ඔබට පේනවා ඇති මේ ඇන තාම අලුත් විදියටම දිස්නේ සහිතව තියෙනවා. මල බැඳීමක් සිද්ධ වෙලා නැහැ. නමුත් මේ බාහිරට විවෘතව තිබ්බ ඇනවල මල බැඳීම සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපිට මේක තව දුරටත් තියලා බලන්න පුළුවන්. හොඳයි අපි සතියක විතර කාලයක් තියලා තමයි පරීක්ෂා කරලා බැලුවේ.